හෙලෝ මගේ නම මහෝගේ ස්මිත් මම මේ පාර කියන්නේ 2025 තමයි එන්රෝල් කරේ. එතකොට මම මැත්ස් එක ID කරේ. කියන්නේ මැත්ස් ෆිසික්ස් ID කරේ. හරි. මගේ රිසල්ට් එක ඒ තුනයි. ඉසිට් කෝ එක 2.46777ක් තියෙනවා. හරි. Google වයින් ආවි මම වැඩ කරේ කොහොමද කියලා. වැඩ කර විදිය ගත්තොත් ඇත්තටම මැත්ස් එක මම මුලින් ඉඳන්ම පුළුවන් කරන් ඉඳන් තිබ්බේ. කියන්නේ මුලින් ඉඳන්ම මම මැත්ස් එක හරියට කරගෙන ගියා. ඊට පස්සේ ෆිසික්ස් එක ගත්තාම ෆිසික්ස් එක කියන්නේ ක්ලාස් වල දෙන වැඩ ටික කළා. ඊට අමතරව ඒ ක්ලාස් කී අන්තිම ටිකේ. ඒකට මම වැඩිපුර බලක් දැම්මේ මැත්ස් එකටයි ෆිසික්ස් එකට. IT එක ගත්තාම IT එක කරේ මම අන්තිමට තමයි IT වැඩ කරේ. ඒ කියන්නේ මුලින් සතියේ දවසක් වගේ වැඩ කරා. ඒක දිගටම කරන් ආවිල්ලා අන්තිම ටිකේ තමයි හොඳටම IT වලට වැඩ කරේ. ඒකට අන්තිම වෙද්දි මගේ මැත්ස් එකේ ෆිසික්ස් එක අවුලක් නැහැ. ඒකින්ද මම අන්තිම ටිකේ කරේ IT එක. ඊට පස්සේ මම දවසට කොච්චර වෙලා වැඩ කරාද? දවසකට වැඩ කර විදිය ගත්තොත් මම දවසට කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් පැය 10ක් විතර වැඩ කරලා තියෙනවා. පැය 12 වැඩ කරලා තියෙනවා. සාමාන්‍ය විදියට පැය 10ක් කරලා තියෙනවා. කියන්නේ පැය 8ක් කරපු අවස්ථාවක් තියෙනවා. පැය 12ක් කරපු අවස්ථාවක් තියෙනවා. මම උපරිම වැඩ කරලා තියෙන්නේ පැය 13ක් තමයි. ඊට වඩා වැඩ කරලා නැහැ. හරි. උදේ නැගිටින්න ගත්තොත් මට උදේ නැගිටින්න බෑ. උදේ නැගිටින්නේ මම 6:00 7 වෙද්දි වගේ තමයි උදේ නැගිටින්නේ. ඊට පස්සේ ඒ රෑ නිදාගන්නේ මම 12ට කලින් අනිවාර්යෙන් නිදාගන්නවා. මම ෆෝන් එක පාවිච්චි කර විදිය ගත්තොත් මේ දවස්වල දැන් අන්තිම ටිකේ කොහොමද අන්තිම අවුරුද්දෙන් වගේ මම ස්ක්‍රීන් ටයිම් එක තියාගත්තේ පැය එකමාරක් වගේ තමයි. ඊට වඩා වැඩි වුණේ නැහැ ස්ක්‍රීන් ටයිම් එක. මම අර ફોකස් මොඩ් කියලා එකක් දාන්න පුළුවන් නේ. ඒ කියන්නේ ඒක දැම්මට පස්සේ අපිට කියන්නේ කෝල් එකක් ගන්න ඒ වගේ ඇප් වල විතරයි යන්න පුළුවන්. ඔයාට අනිත් ඇප් වලට පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ඒක ඔයාට වැඩ කරලා ඉවර වෙනලාට ඔෆ් වෙන්න ඔයාට සෙටින්ග්ස් වලින් ඒක දාන්න පුළුවන්. ඒතරම වැඩ කරන්න ප්ලෑන් එකක් හදාගන්න. ඒ කියන්නේ සතිය පටන් ගන්න කලින් ප්ලෑන් එකක් හදනවා මේ සතිය කොහොමද කරන්න කියලා. ඒ කියන්නේ අර අමිලස වීඩියෝ එකක් දාලා තිබ්බා මේ සතිය කොහොමද ප්ලෑන් කරන්න කියලා. අමිලස ඒ වීඩියෝ එකත් මම ඕනනම් ලින්ක් එක දාලා තියන්නම්. ඒ විදිහට බලලා ඔයාගේ ප්ලෑන් එක ඔයා හදාගන්න. හරි ඊට පස්සේ අනිවාර්යෙන් ඔයාගේ හැම විෂයකටම ෂෝට් නෝට් හදාගන්න ඕන. විශේෂයෙන් මැත්ස් වලට නම් වැඩි ෂෝට් නෝට් ඇත්තටම අවශ්‍ය නැහැ. මැත්ස් වල තියෙන්නේ සූත්‍ර ටික තමයි. විශේෂයෙන්ම PO වල. ඇප්ලයිඩ් වල එහෙම සූත්‍ර නැහැ ලොකුවට. සම්භාවිතාව සංඛ්‍යාන තමයි සූත්‍ර ටිකක් කර තියෙන්නේ. අනිත් ඒවල එහෙම පාඩම් කරන්න තියෙන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ ඔප්පු කිරීම ටික. ඒ ටික විතරයි. ඒ ටික පුළුවන් නම් එහෙම ඇප්ලයිඩ් වල අවුලක් නැහැ. ඒ වුණාට ඔයා PO වල ගත්තොත් සූත්‍ර වල ගොඩක් තියෙනවා. ඔක්කොම එක පාඩට මතක තියාගන්න බැරි හින්දා ඔයා ඒ ටික අනිවාර්යෙන්ම වෙනම කොළ වලට අරගෙන තියාගන්න. ඒක කොළ වලට. ඔයා පේපර් එකක් ලියන්න යද්දි ඒ ටික අනිවාර්යෙන් බලාගෙන යන්න. හරි ඊට පස්සේ ඔයාට තියෙනවා ෆිසික්ස් ගත්තාම ෆිසික්ස් ඔයාගාව අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ මේ හැම පාඩමක ෂෝට් නෝට් එකක් තියෙන්න ඕනේ. කියන්නේ සූත්‍රයි ඒ කියන්නේ විශේෂ කරුණු තියෙනවා. දැන් ඔයාලට MCQ එහෙම කරද්දී මේ කෙටිකම හම්බ වෙනවනේ. ඒ කෙටිකම ඔයා ලියාගෙන තියාගන්න ඕනේ අනිවාර්යෙන්. මොකද ඔයාලට හැමතිස්සෙම මතක තියාගෙන ඉන්න බෑනේ. ඒකට ඔයා පේපර් එකක් කරන්න කලින් ඒ ටික බලලා පේපර් එක කරන්න. හරි ඊට පස්සේ ඔයා ID ගත්තාම ID වල ඔයා ID වලත් ඔක්කොම පාඩම් වල ෂෝට් නෝට් ගහලා තියාගන්න ඕනේ. හරි මම ඕගොල්ලන්ට මැත්ස් වලටයි ෆිසික්ස් වලටයි IT වලටයි වැඩ කරන විදිය වෙන වීඩියෝ එකක් කරන් එන්න. එතකම් බලාගෙන ඉන්න මම මේ වීඩියෝ ඉක්මනටම දානවා. හරි අපි එහෙනම් අලුත් වීඩියෝ එකක් හම්බෙමු.